What's up, guys? Get ready with me for the gym. First things first, the protein. C amp hydration. Headphones. Creatine HCl. Shaker bottle. ඉතින් ළමයිනේ අද මම කියන වැදගත් කතාවක්. ඔයගොල්ලෝ ජීවිතේ පළවෙනි සැරේට ජිම් එකට යන තියෙන කලන. හැබැයි අර වගේ වීඩියෝ එකක් දැකලා ඩිස්කරේජ් වුණා නම් මතක තියාගන්න. මම අර පෙන්නවා වගේ අවුරුදු දෙකමාරකට කලින් මමත් අරන් ගියේ ටවල් එකයි, ෂෝට් එකයි, ටී-ෂර්ට් එකයි, වතුර බෝතලයයි, සපත්තු දෙකයි, බැලට අරන් යන බෑග් එක. අර වතුර බෝතලේ මම තාමත් පාවිච්චි කරනවා. ඔයගොල්ලෝ ක්‍රියේටින් වේ ප්‍රෝටීන් මල්ටිවිටමින් ගැන කිසි දෙයක් හිතන්න එපා. මම කිසි දෙයක් දැනගෙන හිටියේ නැහැ. මම ජිම් එකට යනකොට මම ඉතින් ගෙදරින් හොයලා දෙන බත් එක්ක ආතයි මම ජිම් එකට යන්න පටන් ගත්තා. එහෙම කියලා ඔයගොල්ලන්ට පාඩුවක් වෙන්නේ නැහැ බ්‍රෝ. සල්ලි දෙන කට්ටිය එෆෝඩ් කර ගන්න නම් please good for you. Go all out. හැබැයි ඔයගොල්ලන්ට එෆෝඩ් කරන්න බැන්න නම් ඒ වගේ supplements. ඔයගොල්ලන් ජිම් එකට ගිහින් ගෙදර හදිස්සියට ගෑස් ටැංක් එකක් උස්ස ගන්න. කොන්ද නමාගෙන වැඩ කරන්න හරි ආකාරය ඉගෙන ගන්න ජිම් එක තෝතැන්නක් වෙනවා. ජිම් එක කියන්නේ ලයිෆ් ස්ටයිල් එක. ඔයගොල්ලෝගේ ජීවිතේට ගොඩක් වැදගත්. තව දෙයක් තමයි. ඔයගොල්ලෝ කවදා හරි ජිම් ට්‍රේනර් කෙනෙක්, ෆිට්නස් ට්‍රේනර් කෙනෙක් වෙන්න හදනවා නම් ජිම් එකට යන එක ඔයගොල්ලන්ට හෙඩ් ස්ටාර්ට් එකක්. මොකද ෆෝම් ඉගෙන ගන්නවා, ඔයගොල්ලෝ එක්සර්සයිස් වර්ක්අවුට්ස් ගැන ඉගෙන ගන්නවා. ඉතින් ළමයිනේ වැඩි හිතන්න එපා. ඔයගොල්ලන්ගේ ෆිට්නස් ජර්නි එක අදම පටන් ගන්න.